Good morning, sir. Morning. අද අපි MEM ප්‍රඩක්ෂන් එකේ මැක්සිමස් එකෙන් අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් MEM ප්‍රඩක්ෂන් කියලා අපි අද රිලීස් කරනවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද අපි මේ කරන්නේ. සර් මොකක්ද අපි පළවෙනි වීඩියෝ එක? Okay, අපි first video එක විදිහට අපේ main country එකක් choose කරගමු ඔස්ට්‍රේලියා. අපි ඔස්ට්‍රේලියාව වල අද අලුත් දෙයක් introduce කරගන්න පුළුවන්. අපි බලමු hotel school එක. ඔස්ට්‍රේලියාව වල hotel school මොකද ගොඩාක් දැන් students ලා interested ඉන්නවනේ hotel field එක. hotel field එකේ interested ඉන්න නිසා අපි ඒක introduce කරොත් හොඳයි කියලා හිතනවා. මේකෙදි ගොඩාක් benefits තියෙනවා. මොකද අපිත් එක්ක දැන් ළඟදී discussion එකක් කරා ඒ hotel school එකේ ආවිල්ලා. ඉතින් ඒකෝ ඇවිල්ලා ඔස්ට්‍රේලියාව වල ඒජම අරනම hotel school එක. ඉතින් ඒ hotel school එකේ facilities ගොඩාක් තියෙනවා. මොකද ඔස්ට්‍රේලියාව වල ඇතුලේ තියෙන major hotels. ඒ hotels වලින් තමයි යාලට මාස 6ක paid internship එකක් අපෙන් මේ inbuilt එක degree එකට inbuilt. ඉතින් ගොඩාක් universities වල specialized වෙන්නේ hotel school එක කියලා. ගොඩාක් universities වල තියෙන්නේ දැනට normal courses. normal courses තියෙනවා. වගේ ගොඩාක් courses තියෙනවා. මේක specifically hotel school එක හදලම තියෙන මනෙකට hoteliers වල විතරයි. ඒක මේකෙන් එක්ක තියෙන collaborations ගොඩාක් තියෙනවා. ඒක ඔස්ට්‍රේලියාවේ තියෙන major hotels like Crown එක ඒ වගේ අර high end hotels වලින් තමයි මේ ළමයිට chances එන්නේ internship එක. ඒක මාස 6ක paid internship එකක් කියන්නේ ඒ ළමයිට සෑහෙන ප්‍රමාණයක් මේ මාස 6 ඇතුළත earn කරගන්න. මොකද එතකොට ඒගොල්ලන්ට full time right එක තියෙනවා work. ඊට අමතරව තව දෙයක් තමයි මේ hotel school එකෙන් අපිට කියපු ඒක very attractive. මොකද අනිත් schools වලින් අනිත් universities වලින් provide කරන විදිය part time job support එක. ඉතින් part time job support එක ටික අඩු ගානේ part time කරනකොට university සාමාන්‍යයෙන් කැමති නෑ. නමුත් ඇත්තටම ළමයි ගියාම part time කරනවානේ. ඉතින් ඕනම කෙනෙක් ඒක part time කරලා ඒක exposure එකක් ලබන්න. ඒක ඒ ළමයිට extra pocket money එකක් earn කරනවා. ඒ නිසා දැන් මේ college එකෙන් මේ university එකෙන් ඒ ළමයිට දෙන support එක නම් ඇත්තටම වටිනවා. ඉතින් part time job support එක දෙන්න නිසා ඉතින් ඒකෙදී ඒගොල්ලෝ අනිත් එක දෙන්නේ specialized hotels වලම තමයි. hotels වල restaurants වල ඒ වලින් නෑ මේගොල්ලන්ට part time ඉතින් ඒගොල්ලෝ allocate කරන්නේ. ඉතින් එතකොට ඒ ළමයිට extra power chance එකක් තියෙනවා මේ hotels වල job position එකක් okay කරගන්න after the studies. මොකද මේ university එකෙන් මේ college එකෙන් අපිට කරනවා ඒගොල්ලෝගේ pass out rate එකේදී pass out වෙන students දැන් more than 90% job secure කරගන්න. ඒ කියන්නේ permanent jobs වලට ඒගොල්ලෝ ගන්න. මේක ලොකු chance එකක් තමයි. දැන් අපිට part time කරලාම ඒ ළමයින්ට එතන ඉඳලාම ඒ ළමයින්ට ඒ qualification එක ටික ටික හදා ගන්න පුළුවන්. work qualification එකයි education qualification එකයි parallel. ඉතින් එතකොට ඒ ළමයින්ට ඒ දෙපැත්තම හම්බ. තියෙන්නේ යාලට degree එකක් හම්බ වෙනවා. part time experience and internship එකෙන් එයාට මාස 6 full time experience එකක් කොහොමද? ඉතින් මේක ලොකු benefit එකක්. මේ වගේ දෙයක් අනිත් එක ඔස්ට්‍රේලියාව වගේ රටක ලැබෙන එකක් ලොකු දෙයක්. ඉතින් දැනට තියෙන records success rate එක very high. මේ college එකේ මේ universities වල දැනට zero refusals. ඒ නිසා ළමයි මේකට enough qualifications තියෙනවා නම් apply කරන්න පුළුවන්. ඉතින් මේකට minimum qualifications ඕනේ අතන මේ level ළමයින්ට level ඉවරච්ච ගමන් මේකට apply කරන්න පුළුවන්. දැන් මේක වටිනවා දැන මේ අවුරුද්ද රිසර්ච් වෙන ළමයින්ට හරියට වටිනවා. මේගොල්ලෝ හිතාගෙන ඉස්සරහට හිතාගෙන ඉන්නවා නම් ඔස්ට්‍රේලියාව රට ගිහිල්ලා ස්ටඩි කරන්න. ඒකට දැන් ස්ටඩි කරද්දී එක ඉන්ඩස්ට්‍රීස් එක ෆීල්ඩ්ස් වල ස්ටඩි කරනවා. hotel field එක ඇවිල්ලා very famous. අනිත් එක very easy to study, easy to pass. මේක ඒක නිසා මේකට interest ඉන්න ළමයි ඉන්නවා නම් එදා පාර රිසර්ච් කරනවා. දැන් මම කතා කරන්නේ මේටින් ඉන්න එපා. මොකද දැන් ඊළඟ ඉන්ටේක් එක එන්නේ ජුලයි. ඊට පස්සේ තව ඉන්ටේක් එකක් එනවා end of the year. ඊට පස්සේ ආපහු next year. ඉතින් ඔයගොල්ලන්ට අනිත් එක gaps හදාගත්තොත් මේකට apply කරන්න ටිකක් අමාරුයි. යුනිවර්සිටි එකේ rank එකත් එක්ක ඒගොල්ලන්ගේ requirements එක්ක ඔයගොල්ලෝ tally වෙන්නත් ඕන. ඔක්කොම ඒක තමයි ඉවරච්ච ගමම gaps හදාගන්න. ඉක්මනටම මේකට apply කරොත් ඔයගොල්ලන්ට chance එක තියෙනවා මේකේ මේ process එක ගිහිල්ලා visa එකක් success කරන්න. ඉතින් දැනට එහෙම waiting ඉන්න ළමයි ඉන්නවා මම කියන්නේ ඉක්මනටම IELTS කරගන්න. අපිලා දැම්මම consultation එකක් ගන්න. මොනවද requirements කියලා බලලා ඒ ටික හදාගෙන apply කරන්න. එතකොට අපි ඊළඟට තියෙන intake එක හෝ ඊළඟ intake එකට අපිට ඔයාලට
පාස් කරලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ කම්ප්ලීට් ප්‍රොසෙස් එකට අපිට මාසයක් කාලයක් ඇතුළත යුනිවර්සිටි එකෙන් ඔයාලගේ කම්ප්ලීට් ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරන්න ඒගොල්ලෝ පොරොත්තු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ අතේ තමයි වැඩි දින ඔයගොල්ලෝ ඩොකියුමන්ට්ස් හරියට තියෙනවා. කොහොමද තියෙනවා මේක ප්‍රොසෙස් කරන්න දැන්ටම ටයිම් තියෙනවා ජුලයි 3. ඉතින් අපි මේක අද ෆස්ට් වීඩියෝ එකට විදිහට ඉන්ට්‍රොඩියුස් කරලා ඊළඟට අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී අපි ඉගෙන රටක් හෝ ඔස්ට්‍රේලියාව වල තව යුනිවර්සිටි එකක් හෝ මොකක් හරි දෙයක් අපි ඊළඟ සර්ප්‍රයිස් එකක්. Okay. Okay, thank you, sir.